ඒ සමන්ත භද්‍රට වාසී හිතෙන විදිහට කයි කතන්දර බුදුදහම උට ඕන විදිහට ගෙතුවට ඇත්ත කතාව සත්‍ය කියන දේ දන්නේ තථාගතවරු පමණක් වෙනවා. ඒ වගේම සත්‍ය අවබෝධ කරන්න පුළුවන් ද බැරිද දන්නේ තථාගතවරු පමණක්. අසද්ධාව කියන දේ මුළු ඇඟේම වෙලිලා තියෙනවා නම් අසද්ධාව කියලා කියන්නේ අසූචි වලට. අසූචි මුළු ඇඟේම ගෑවිලා තියෙනවා නම් බුදුවරුන්ට ඊතර කරන්න බැරි බව බුදුවරු දැනගෙන සිටිනවා. එක රෝම කූපයක හරි සද්ධාව ඉතුරු වෙලා තියෙනවා නම් එතනින් අල්ලලා දේවදත්ත උනත් ගැලවීමට හැකියාව තියෙනවා. නමුත් දේවදත්තගේ අසූචි නොගෑවිච්ච තැනක් නැතිනවා. අසද්ධාව ඒ තරම් පැතිරිලා ගිහිල්ලා තිබුණ වෙනවා. බුදුවරු බලන්නේ සද්ධාව විතරක්. මේ පවුලේ ඉන්න කට්ටියන්ට පවුලේ විස්තර අහනවයි. රජවරුන්ට සත්‍ය ප්‍රකාශ කරන්න නැතුව රාජ්‍ය පාලනය කියලා දෙනවා. එහෙම නැති වෙයි. බුදුවරු කියලා කියන්නේ සද්ධාව බලන අය වෙනවා. සද්ධාව තියෙනවා නම් උන්වහන්සේලට හැකියාව තියෙනවා. එක මයිල් ගහක සද්ධාව තිබුණොත් ඇති වෙනවා. අනිත් සේරෝගේම සද්ධාව තියෙන එක මයිල් ගහක සද්ධාව තියෙනවා නම් එතනින් අල්ලලා සතර පායෙන් ගලවනොත් සත්‍යෙපේ. මේ සමන්ත භද්‍ර තමන්ට ඕනේ ඒව කිව්වට බුද්ධ කතාව ඇතුළට ගියන් පස්සේ නෑදෑයෝ හම්බ වෙලා පවුලේ විස්තර අහලා පැත්තකට දැම්මද කියලා අහනවා. සමස්ත නෑදෑ පරපුරම පරම්පරාවම සතර අපායෙන් ගැලෙවුවොත් නේ එහෙම නෙවෙයිද? සහෝදරයෝ ගැලෙව්වේ නැද්ද කියලා අහනවා. බිරිඳ ගැලෙව්වේ නැද්ද කියලා අහනවා. පුතු ගැලෙව්වේ නැද්ද කියලා අහනවා. නෑදෑයෝ ගැලෙව්වේ නැද්ද කියලා අහනවා. එකයි ගලව ගන්න බැරිුනේ පරම්පරාවේ. ඒ දේවදත්ත වේ. ඒක තමන්ගේ පරම්පරාව නෙවෙයි ගෑණිගේ පරම්පරාව. යසෝදරාවගේ තාත්තයි අයියයි විතරයි සිද්ධාර්ථ ගෞතමයන්ට ගලව ගන්න බැරි වුණේ. ඒ තාත්තටයි අයියටයි විතරයි සිද්ධාර්ථයන්ට සත්‍ය පෙන්වන්න බැරි වුණේ. අනිත් සේරටම සත්‍ය පෙන්වුව වෙයි. මේ සමන්ත භද්‍ර පිස්සු කෙලිනෝ. රජවරුන්ට සත්‍ය කියන්නේ නැහැ කියලා බිම්බිසාර උටුන්න තියෙද්දි සෝතාපන්න වෙලා හිටියේ. නේ? ආනන්ත තරිය පාප කර්මය කරලා තියෙනවා නම් විතරක් බුදුවරු ඒ කට්ටියන්ට සත්‍ය පෙන්වන්න නැතිව පෙන්වන්න බැරි වෙයි. අවලෝකීතේශ්වර තමයි සත්‍ය පෙන්වන්නේ. මොන එක බණ කිව්වත් සත්‍ය පෙන්වන්නේ අවලෝකීතේශ්වර වෙයි. පැහැදිලිද? කවුරු බණ සාරිපුත්‍රනේ කවුරු බණ කිව්වත් ඇත්ත පෙන්වන්නේ අවලෝකීතේශ්වර වෙනවා. අවලෝකීතේශ්වර මොහුට සත්‍ය පෙන්නනවද නැද්ද කියලා දන්නේ තථාගතවරු පමණක් වෙයි. බුදුන්ගේ විශ්වදොරටුව අඟුලිමාල වෙනුවෙන් පෙනී සිටිනවද නැද්ද කියලා දන්නේ තථාගතවරු පමණක් වෙයි. ඒ වගේම අජාසත්තට විශ්වදොරටුව විවෘත වෙන්නේ නැහැ කියලා දන්නේ තථාගතවරු පමණක් වෙයි. අවලෝකීතේශ්වර පෙනී සිටින්නේ නැහැ. පැහැදිලිද? පියා මැරුව වේ. ආනන්ත තරිය පාප කර්මය කරපු මිනිස්සුන්ගේ තතුවිත්ති වාර්තා දන්නේ තථාගතවරු පමණක්. ආනන්ත තරිය පාප කර්ම කරපු මිනිස්සුන්ට තථාගතවරු කොච්චර බණපද කිව්වත් සත්‍ය දකින්න නැති වෙයි. පැහැදිලි? සමන්ත භද්‍ර කියනවා නම් රජවරුට මේ බුදුවරු කිව්වේ රාජ්‍ය පාලනය කරන විදිය කියලා. ගේ මොලේ හොඳ නැති. පැහැදිලි? සමන්ත භද්‍ර කියනවා නම් නෑදෑයින්ට නෑදෑයින්ගේ විස්තර ගැන කතා කරන්න අවස්ථාව දුන්නයි කියලා කියනවා නම් බුදුවරු සත්‍ය පෙන්වන්න නැතුව මොකද නෑදෑයෝනේ නෑදෑයින්ට පෙන්වන්න බෑ කියලා මෙයයි කියලා තියෙනවා. මොන බොරුද කියලා. අවශ්‍ය වෙන්නේ ආනන්ත තරිය පාප කර්මය නොකිරීමත් සද්ධාවත් පමණක්. සද්ධාව තියෙනවා නම් පවුලේ නෙවෙයි යම රජුරුව හරි කමක් නැහැ. පැහැදිලිද? යම පල්ලෙක් හරි කමක් නැහැ. සද්ධාව තියෙනවා නම් බුදුරු විතර කරනවා. සද්ධාව විතරයි අවශ්‍ය. නිවනට මග සද්ධාව වේ. ඔය සමන්ත භද්‍රල කියන කතාව නොවේ.